ආයිබෝවන් ඔබලා සියලු දෙනාටම අද මා කතා කරන්න යන්නේ ධර්ම සංගායනාවක් ගැන. ඉතින් මම කලින් වීඩියෝ එකේදී කතා කරා අපේ පළවෙනි ධර්ම සංගායනාව ගැන. ඉතින් මම මේ අද වීඩියෝ එකෙන් කරන්නේ අපේ දෙවෙනි ධර්ම සංගායනාව ගැන. ඉතින් මම කලින් කිව්වා ධර්ම සංගායනාවක් කියන්නේ කුමක්ද කියලා. ඉතින් ධර්ම සංගායනාවක් කියන්නේ රහතන් වහන්සේලා එකට එකතු වී ධර්මය ගැන සාකච්ඡා කිරීමයි. ඒ වගේ මම කලින් කිව්වා ධර්ම සංගායනාවල් 6ක් වුණා කියලා. ඉතින් මේ ධර්ම සංගායනාවල් 6න් අපි ඉගෙන ගන්නේ ධර්ම සංගායනාවල් 4යි. මොකද අනිත් ධර්ම සංගායනාවල් දෙක එච්චර ප්‍රසිද්ධ සංගායනාවල් නෙමෙයි හින්දා. ඉතින් මම එදා කතා කරා අපේ පළවෙනි ධර්ම සංගායනාව ගැන. ඉතින් මේ අද වීඩියෝ එකේදී මම කතා කරන්නේ අපේ දෙවෙනි ධර්ම සංගායනාව ගැන. ඉතින් මේ දෙවෙනි ධර්ම සංගායනාව සිද්ධ වුණේ අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා වසර 100ක් ගියාට පස්සේ. ඒ වගේම ඒක පැවැත්වීමට හේතු වුණේ වජ්ජිපුත්ත හිමියන්ගේ දස අකප වස්තුව. ඉතින් මම ඒ දස අකප වස්තුව කියන්නම්. ඔන්න පළවෙනි එක තමයි කප්පති සිංගිලෝණ කප්පෝ. ඒ කියන්නේ අඟක ලුණු තබා භාවිතා කිරීම කැපය. අනිත් එක තමයි කප්පති දිවංගූල කප්පෝ. ඒ කියන්නේ හිරුවවරට ගොස් සෙවණැල්ල දෑගුලක් වුණ තෙක් ආහාර වැළඳීම කැපය. අනිත් එක තමයි කප්පති ගාමාන්තර කප්පෝ. ඒ කියන්නේ එක්වරක් වළඳා වෙනත් ගමකට ගොස් තවත් වරක් වැළඳීම කැපය. අනිත් එක තමයි කප්පති ආවාස කප්පෝ. ඒ කියන්නේ මහා සීමාව තුළ පිහිටා ඇති කුඩා ආවාසවල වෙන්වෙන්ම පොහොය කර්ම කිරීම කැපය. අනිත් එක තමයි කප්පති අනුමති කප්පෝ. ඒ කියන්නේ විනය කර්ම වලට නොපැමිණි භික්ෂූන් පසුව අවසර ලබා සංඝ කර්ම කිරීම කැපය. අනිත් එක තමයි කප්පති ආචීන්න කප්පෝ. ඒ කියන්නේ කිරිත් නොවූ ඒ කියන්නේ ආචාර්ය වහන්සේලා කියා දෙන කැප අකප එලෙසින්ම පිළිගැනීම කැපය. අනිත් එක තමයි කප්පති අමටිත කප්පෝ. ඒ කියන්නේ කිරිත් නොවූ දීකිරිත් නොවූ කිරි වැළඳීම කැපය. අනිත් එක තමයි කප්පති ජලෝගී පාතුන්. ඒ කියන්නේ නොයසෝ සුරාපානය කැපය. අනිත් එක තමයි කප්පති අසදකන් නිසදන්. ඒ කියන්නේ වාටි නොමසූ ඇතිරිලි පරිහරණය කිරීම කැපය. අනිත් එක තමයි කප්පති ජලෝගී පතුන්. ඒ කියන්නේ රන් රිදී ඒවා පැළදීම කැපය. ඉතින් ඒක තමයි වජ්ජිපුත්ත හිමියන්ගේ දස අකප වස්තුව. ඉතින් මේකට මූලිකත්වය ගත්තේ කාකණ්ඩපුත්ත යස හිමි. ඒ වගේම මේකට අනුග්‍රහය දැක්වේ කාලාශෝක රජතුමා. ඉතින් මේ සංගායනාවේ ප්‍රතිඵල තමයි වජ්ජිපුත්තක හිමියන්ගේ දස අකප වස්තුව ප්‍රතික්ෂේප වීම. ඒ වගේම පළවෙනි ධර්ම සංගායනාව පැනවූ නීති එලෙසින්ම පැනවීම. බොහොම ස්තුතියි.